Hello everyone, welcome to our YouTube channel. ඔන්න අදත් vlog එකක් අරගෙන ආවා. කලින් ගෙනාපු vlog එකේ ඉතුරු ටික තමයි දැන් මේ අරගෙන ආවේ. දැන් අපි මේ කොළඹ වල ඉඳන් කැන්ඩි වලට යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ මගේ වෙඩින් එකේ flower bouquet එක. දැන් ඒක පර වෙලා තමයි තියෙන්නේ. අපිට යන ගමන් හම්බුණා නාය ගියපු ආපදාවලට පත් වුණු පැති. ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ හැම කෙනෙක්ම ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා. අපිත් පුළුවන් අවස්ථාවලදී ඒ අයට අපිට පුළුවන් විදියට උදව් කළා. ඒ ගැන හිතනකොට ඇත්තටම සතුටුයි. ඒ වගේ අවස්ථාවකදී පුංචි හරි උදව්වක් ඒ අයට කරන එක කොයිතරම්නම් වටිනවද? අද අපි ආපු තැන තමයි මේ ඈතින් පේන්නේ. Candy Mist by Cinnamon. දැන් මේ අපි ඉන්නේ පාකින් ඒරියා එකේ. දැන් අපි ඉන්නේ හොටෙල් එකේ රිසෙප්ෂන් එකේ. අපිට හම්බුණු වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න ගම. බලන්නකො මෙතනක් තියෙන ක්‍රිස්මස් ට්‍රී එක. ඒකත් හරිම ලස්සනයි. දැන් අපි අපිට හම්බුණු රූම් එකට යන ගමන තමයි ඉන්නේ. අපේ බෑග්ස් ටික ගෙනත් තිබ්බා ඒ වෙලේ. අපි දැන් බලමු රූම් එක. මේ රූම් එකේ ඒ දේවල් ප්ලේස් වෙලා තියෙන්නේ කලින් අපි හිටපු හොටෙල් එකේ රූම් එකේ විදිහටම තමයි. චූටි දේවල් ටිකක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපි අඳුනන මේ හොටෙල් එකේ වැඩ කරන අයියා කෙනෙක්ගෙන් අපිට එයාගේ ෆැමිලි එකේ අයයි එයාගෙනුයි විශ් එකක් හම්බුණා මෙන්න මේ විදිහට. ඉතින් එයාටත් එයාගේ ෆැමිලි එකේ අයටත් තෑන්ක්ස් කරනවා අපි දෙන්නම. මේ තියෙන්නේ රූම් එකට පෙනෙන view එක. කොළඹ වල වගේ බිල්ඩින්ස් එහෙම නම් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඈතින් පෙනෙන mountain view එකක් තමයි මේ රූම් එකට තියෙන්නේ. ඒ අහස කඳු හරි ලස්සනට පේනවා රූම් එකට. දෙන්නට විශ් කරලා හොටෙල් එකෙන් ලැබුණු කේක් එක තමයි මේ තියෙන්නේ. අපි දැන් ඉතින් මේ ලස්සන view එකත් බලාගෙන කන ගමන් චුට්ටක් කතා කර කර හිටියා. අපිට හම්බුණා කර්ඩ් වලින් හදපු ඩ්‍රින්ක් එකක්. ඊට පස්සේ අපේ ඇඳුම් ඒ දේවල් ටිකක් අස්පස් කරගෙන වොෂ් එකක් එහෙම දාලා චුට්ටක් වෙලා රෙස්ට් කරා. ඒ ගමම්ම තව දෙයක් කියන්නම්කෝ. අපේ කලින් බ්ලොග් එක බලපු හැමෝටම ගොඩාක් තෑන්ක්ස්. ඒ වගේම බලපු නැති අය ඉන්නවනම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ රූම් එකට රැට පෙනෙන view එක. කොළඹ වල වගේ බිල්ඩින්ස් වල ලයිට්ස් එහෙම පේන්නේ නැති වුණාට මෙතන තියෙන්නේ හරි කාම් අමුතු vibe එකක්. දැන් අපි මේ ඩිනර් ගන්න තමයි ඇවිත් තියෙන්නේ බුෆේ එකට. ඒ දවසේදී ටුවරිස්ට්ලා තමයි ගොඩක්ම හිටියේ ශ්‍රී ලංකන් අයට වඩා. ඩිනර් ගත්තා අපි ඊට පස්සේ ඒකේ නම් වීඩියෝ එකක් මම අරගෙන නැහැ. දැන් මේ අපි ඩෙසර්ට් ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේදී අපි ලෙමන් ජූස් එකකුත් ගත්තා. මෙන්න මේ වෙලාවේදී අර අපි අඳුනන අයියා කෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. එයා අපිට කිව්වා තිරමුසු කේක් ගෙනත් දෙන්න රස බලන්න කියලා. එතකොට නම කියද්දී මම හිතුවා ඇත්තටම එහෙම කන්න ගොඩක් ආස හිතෙන්නේ නැති වෙයි කියලා එහෙම. මම නම කියනවා හරිද දන්නේ නැහැ. හැබැයි ඒ කේක් එක මාරම රසයි. මෙන්න මේ තියෙන්නේ ඒ කේක් එක. අපි දෙන්නම ෆස්ට් ටයිම් තමයි ඒ කේක් වර්ගේ try කරලා බැලුවේ. ඊට පස්සේ ආයෙමත් අපි අපේ රූම් එකට ආවා.
මේ දවසේදී උදේම අපි දෙන්න දළදා මාලිගාව වඳින්න යන්න හිතාගෙන ඉන්න නිසා ටිකක් උදෙන්ම නැගිට්ටා. දැන් මම මේ අපි දෙන්නට බොන්න නිස්කැෆේ එකක් හදන ගමන් තමයි ඉන්නේ. මම උදේ නැගිටිනකොටම හරිම ආසාවෙන් තමයි හිටියේ. ඊයේ හවස අරතරමටම ලස්සනට පෙවුණා නම් වින්ඩෝ එකෙන් එළිය උදේට කොහොම ඇතිද කියලා. හැබැයි කර්ටන් එක අයින් කරනකොට තමයි දැක්කේ ග්ලාස් එක සම්පූර්ණයෙන්ම පිනි බින්දු වලින් වගේ වැහිලා තිබුණේ. ඒ නිසා view එක නම් දැක්කේ නැහැ උදේ. අපි දෙන්න දැන් මේකත් බීලා ලෑස්ති වෙන්න තමයි හදන්නේ. මේ අර පිනි බින්දු අයින් වුණාට පස්සේ මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. දැන් අපි රූම් එකෙන් එළියට ආවා. ඉස්සෙල්ලාම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ දළදා මාලිගාව වඳින්න යන්න තමයි අපි දැන් මේ හදන්නේ. දැන් අපි මේ ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් තමයි ඉන්නේ. අපි දැන් මේ ඉන්නේ පාකින් එකේ. හැබැයි අපි යන්නේ කාර් එකේ නෙමෙයි. මොකද පාක් කරන්න තැනක් නෑ කියපු නිසා අපි මේ පික්නි එකක් දාගන්න තමයි හොටෙල් එක ඉස්සරහට යන ගමන් ඉන්නේ. ටුක් එක කෙනකන් හොටෙල් එක ඉස්සරහට වෙලා හිටියා. ඒ වෙලාවේදී තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. දැන් දළදා මාලිගාවට යන ගමන් තමයි අපි මේ ඉන්නේ. අපි මුලින්ම මල් අපිට වඳින්න ඕන අනිත් දේවල් මෙතනින් ගත්තා. මේ මම ඇතුළේදී ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මම ඇතුළේදී කිසිම වෙන වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි මල් පූජා කරලා පහන් පත්තු කරලා වැඳලා යන්න තමයි මේ හදන්නේ. මම ගොඩ කාලයකට පස්සේ තමයි දළදා මාලිගාව වඳින්න ගියේ. ඒකත් වෙඩින් එකට පස්සේ. ඉතින් මට හරිම සතුටුයි. දැන් මේ අපි ආයෙමත් හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. හොටෙල් එකට ගියපු ගමන්ම ඉක්මනින්ම චේන්ජ් එකක් දාගෙන අපි ගියා පූල් එක පැත්තට. මොකද අපිට හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්නත් ටික වෙලාවයි තිබ්බේ. ඒ වෙලේ අහසේ ලොකු වැහි කළුවරකුත් තිබුණා. අපි දැන් ඊට පස්සේ පූල් එකට බැස්සා. මේ පූල් එකේ තිබුණේ හොට් වෝටර්. ඊට පස්සේ අපි මෙතනින්ම ෂවර් එකක් දාගෙන රූම් එකට ගියා. ඊට පස්සේ චේන්ජ් එකක් දාගෙන අපේ බඩුත් ඔක්කොම ලෑස්ති කරගෙන අපි ගියා බුෆේ එකට අපේ ලන්ච් එක ගන්න. ඔයාලා කැමති නම් ඉස්සරහටත් අපේ vlogs බලන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපිව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. දැන් අපි මේ ඉන්නේ හොටෙල් එකේ පාකින් එකේ. ඒ වෙලාවේදී එළිය ටිකක් වහිනවා. මෙතන ඉඳන් තියෙන්නේ අපි යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. හෙට තමයි අපේ හෝම් කමින් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හෝම් කමින් එක තියෙන හොටෙල් එකට ළඟම තියෙන හොටෙල් එකකට තමයි දැන් මේ යන්න හදන්නේ.
ඒ හොටෙල් එකේ තමයි අපේ වෙඩින් එක තිබුණේ. දැන් වෙලාව 6ට ළඟයි හවස. දැන් අපි ඉන්නේ අයෝවා ග්‍රෑන්ඩ් දිවුලපිටිය. ඊළඟ දවසේ නයිට් ෆන්ක්ෂන් එකක් විදිහට තමයි අපේ හෝම් කමින් එක තියෙන්නේ. ඉතින් අපි දවල් 12ට වගේ කිට්ටු වෙන්න තියලා තමයි සැලොන් එකට ගියේ. ඒ වෙනකම්ම අපි මේ හොටෙල් එකේ තමයි හිටියේ. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. Bye.